ඔයත් මං වගේම බිසි ෂෙඩ්යුල් එකක් තියෙන කෙනෙක්ද? ඒ වගේම ඔයාට තියෙන්නේ ඔයිලි ස්කින් එකක් සහ ඇක්නි ස්කින් එකක්ද? එහෙනම් මේ වීඩියෝ කාට පහුගිය දවස් ටිකේ මට තිබ්බ වැඩත් එක්ක මම ෆුල් බිසි වෙලා හිටියේ. ඒ වගේම මට මගේ ස්කින් එක ගැන පොඩ්ඩක්වත් හොයලා බලන්න බැරි වුණා. අනිත් එක මට තියෙන ඇක්නි ස්කින් එක නිසා මම ප්‍රොඩක්ට් එකක් යූස් කරන්න ටිකක් බය වුණා. කොහොමද ඉතින් කෙල්ල කැමති නෑනේ යාළගේ මූණේ ඇක්නිස් තියෙනවට. ඒ නිසාම මම ඩිසයිඩ් කරා ස්කින් කෙයාර් රූටින් එක ෆලෝ අප් කරොත් හොඳයි කියලා. ඉතින් මගේ ස්කින් කෙයාර් රූටින් එකේ මම මුලින්ම කරන්නේ මගේ ෆේස් වොෂ් එකෙන් මුළු මූණම ක්ලෙන්ස් කරගන්නවා. ඊට පස්සේ මම මේ බෙන්සොයිල් පෙරොක්සයිඩ් කියන ක්‍රීම් එක මගේ මූණේ ඇක්නි ස්පොට්ස් වලට විතරක් ඇප්ලයි කරගන්නවා. මම මේ ක්‍රීම් එක ඇක්නිස් තියෙන අයට highly recommend කරනවා. ඔයාලා මේක යූස් කරනවා නම් රැට විතරක් යූස් කරන්න. උදේට යූස් කරන්න එපා. අනිත් එක මේක යූස් කරද්දී ඔයාලගේ මුළු මූණම ඇප්ලයි කරගන්න එපා. ඔයාලගේ මූණේ තියෙන ඇක්නි ස්පොට් වල විතරක් ඇප්ලයි කරගන්න. තව දෙයක්. ඔයාලා මේක යූස් කරනවා නම් මේක යූස් කරන ටයිම් එකට වෙන මුකුත් ක්‍රීම් මුකුත් යූස් කරන්න එපා. ඊට පස්සේ මම උදේට කරන්නේ මගේ මූණ හොඳට ක්ලෙන්ස් කරාට පස්සේ මොයිස්චරයිසර් එකක් මම යූස් කරනවා. මම දැනට යූස් කරන්නේ මෙන්න මේ මොයිස්චරයිසර් එක. then after මම මගේ සන් ක්‍රීම් එක මම ඇප්ලයි කරගන්නවා. ඔයාලා සන් ක්‍රීම් එක යූස් කරද්දී SPF 30+ එකක් යූස් කරන්න. එහෙනම් ඉතින් ඔන්න ඕක තමයි මගේ ස්කින් කෙයාර් රූටින් එක. so මේ වීඩියෝ එක බලපුවාට ගොඩක් thank you. ඒ වගේම මේ වීඩියෝට ලයික් එකක් දාලා කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා. and මාව subscribe කරන්න අමතක කරන්න එපා. thank you for watching. bye bye.